අදත් ලස්සන දවසක්. හැමෝටම කොහොමද? මං හිතනවා ඔයාලා හැමෝම සතුටින් ඇති කියලා. උදේම නැගිටලා මම්මගේ අද දවස පටන් ගන්න තමයි දැන් හදන්නේ. උදේ පාන්දරම නැගිටලා කහට තේ එකක් බොන්න තමයි මං නම් පුරුදු වෙලා ඉන්නේ. ඉතින් ඒක හදාගෙන දීලා ඉතිරි වැඩ ටික ඉක්මනින්ම කරන්න පටන් ගන්න ඕනේ. මොකද දන්නවද? අද මට ගොඩක් ලොකු ගමනක් යන්න තියෙනවා. ඉතින් මට ඕනි මේ කරන්න තියෙන හැම වැඩක්ම ඉවර කරලා යන්න. මොකද එතකොට ආපහු ගෙදර ආවම නිදහසේ ඉන්න පුළුවන්. මං ඉස්සර ඉඳලම ආසයි එදා දවසේ වැඩ ටික එදා දවසේ කොහොම හරි ඉවර කරන්න. එතකොට ඇත්තටම ජීවිතේ ගොඩක් නිදහසේ ගෙවන්න පුළුවන්. උදාහරණයක් විදියට මෙහෙම හිතන්නකෝ. අපි එදිනෙදා කරන රෙදි හොදන එක ගැන හිතන්නකෝ. අපි අද බෑ හෙට හොදනවා කියලා හිතුවත් හෙට රෙදි ගොඩක් හොදන්න ගොඩ ගැහෙනවා. හැබැයි අපි අපේ රෙදි ටික අදම හේතුවත් හෙට අපිට ලේසි. ඉතින් ඒ හින්දා මං නම් කොහොම හරි ඒ දවසේ වැඩ ටික ඒ දවසේම ඉවරයක් කරගන්නවා. රෙදි හොදන එක ගැන විතරක් නෙමෙයි පාඩම් කරන එක ගැන හිතන්නකෝ. ගොඩක් නංගිලා මල්ලිලා පාඩම් කරන එක ගොඩ ගහ ගන්නවා. එතකොට ඇත්තටම එක්සෑම් ලඟ වුණාම පාඩම් කරන්න ගොඩක් කම්මැලි. ඉතින් ඒ හින්දා පාඩම් කරන එක උනත් උගන්වන දවසේ ඒ දවසට අදාළ දේවල් ටික ඒ දවසේ කොහොම හරි පාඩම් කරලා ඉවර කරගත්තොත් අපිට ලේසි එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න. ඉතින් ඔයාලා මං කියනවට පොඩ්ඩක් try කරලා බලන්නකෝ. අනිවාර්යෙන්ම මුලින්ම ඔයාලට ඒකට හැඩ ගැහෙන ටිකක් අමාරු වෙයි. හැබැයි පහු වෙනකොට ඒ වැඩේ ගොඩක් ලේසි කියලා ඔයාලටත් හිතේ. මං කිව්වේ ඇත්ත නේද කියලා ඔයගොල්ලෝ ටිකක් හිතලා බලන්නකෝ. එහෙම කරන අයත් පොඩි කමෙන්ට් එකක් දාන්නකෝ මං කිව්වේ ඇත්ත නේද කියලා. ඉතින් ඔන්න කොහොම හරි කතාවෙන් කතාව මම්මගේ තේ එකත් හදාගත්තා. තේ එක කන්න පොඩි කෑමකුත් ඉතින් ඔන්න හොයාගත්තා. තේ බොනකොට මොනවා හරි කෑමක් තියෙනවා නම් ඇත්තටම මං ගොඩක් කැමතියි. ගොඩක් අය එහෙමයි නේද? නිකම්ම තේ බොනවට වැඩිය මොනවා හරි කෑමක් එක්ක තේ ටිකක් බොන්න තියෙනවා නම් හැමෝම කැමතියිනේ. ඉතින් ඔන්න මම්මගේ තේ එක බොන්නයි හදන්නේ. ඉතින් ඔන්න තේ ටිකත් නිදහසේ බීලා මං දැන් හදන්නේ උදේට කන්න කෑම ටිකක් ලෑස්ති කරගන්න. ඉතින් කෑම ටිකත් ඔය විදියට හදලා තියලා ඊට පස්සේ මං ගියා පොඩ්ඩක් ඒ වටේ අතු ගාලා දාන්න කියලා. හායි යාළුවෝ හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. මේ පාර නම් vlog එක ගේන්න ටිකක් පරක්කු වුණා. ඇත්තටම මේ වැඩ කොටකට මේ දවස් ටිකේ මේ හිර වෙලා හිටියේ. මේ ඒ හින්දා මේ මුකුත් කරගන්න බැරි වුණා. ඉතින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගේන්න මේ මං ඉතින් අද මේ මං කරන වැඩ ටික වීඩියෝ කරගන්න කියලා හිතුවා. ඉතින් මේ අපි බලමු මේ ඉතින් ඕන වැඩ ටික ඔක්කොම ඉවර කරලා මට හිතුණා හැමෝටම කන්න දවල් වෙලා නූඩල්ස් එකක් හදා ගන්න ඕනේ කියලා. දැන් වෙලාව 10ට විතර ඇති. ඉතින් අපි නූඩල්ස් එකත් හදමු ටක් ගාලා.
ඉතින් ඔන්න මම නූල් ඩ්‍රෙස් එක හදාගත්තා. දැන් ඉතින් රස බලන වෙලාව. මේ නූල් ඩ්‍රෙස් ඉතින් මම මෙහෙම රස කර කර කෑවට ඔයාලා නම් ඇත්තටම කන්න යන්න එපා. ඉඳලා හිටලා කෑවට කමන්නේ. මේ වගේ දේවල් ඉතින් ඇත්තටම කන්න හොඳ නෑනේ. ඉතින් ඔන්න කාලා බීලා ඉවර වෙලා මම ඊළඟට ගියේ මගේ වීඩියෝ වගේක් තිබ්බා ඒ ටික එඩිට් කරගන්න. ඉතින් ඔන්න වීඩියෝ එක එඩිට් කරකදී මට රස බයිට් එකකුත් හම්බුණා කන්න. ඉතින් ඔන්න ඒකත් කෑවා. රස පාටයි නේද? කන බොන කෑම ඔක්කොම කාලා මං ඉතින් ඉක්මනට ලෑස්ති වුණා. මං උදේ කිව්වනේ මට අද හවස ලොකු ගමනක් යන්න තියෙනවා කියලා. අන්න ඒ ගමන යන්න තමයි මේ ලෑස්ති වුනේ. ඇත්තටම කිව්වොත් මගේ හොඳම යාළුවෙක්ගේ වෙඩින් එක හෙට තියෙනවා. ඉතින් එයා කිව්වා මට අද එන්න කියලා. ඉතින් මම එහි යන්න තමයි මේ ලෑස්ති වුනේ. ඉතින් ඉක්මනට ලෑස්ති වෙලා ටවුන් එකට ගිහිල්ලා බස් එකේ නැගලා මං යන්න තමයි මේ හදන්නේ. ඔන්න ඉතින් දැන් නම් ළඟයි. මට ඇත්තටම ගොඩක් සතුටුයි. ඉතින් ඔන්න බහින්න ලං වෙද්දිම කොහෙන්ද මන්ද වැස්සකුත් ආවා. ඔන්න ඉතින් මම යාළුවා ඉන්න තැනට ආවා. ඔන්න ඉතින් මගේ යාළුවාගේ වෙඩින් එක දවස උදා වුණා. ඉතින් මගේ යාළුවා දැන් ආවේ ෂූට් එක කරන්න. ඉතින් මමත් එයාගේ තනියට ආවා. බලන්නකෝ හොඳයිද කියලා. जीविते सेवा सुलंगट कीवा नुबई दो हुआ वारु गनन नुबे सुंद सेवा मलमतिन मासत पापाविला हदरतिन नोवे
සැමදා සැරසුවේ මහදම පරදා කුමරියේ ලයම පිරුණා ආදරේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි යාළුවාගේ ඩ්‍රීම් ඩේ එකත් ඉවර වුණේ. ඉතින් ඔක්කොම වැඩ ටික ඉවර වෙලා මම ගෙදර යන්න තමයි දැන් හදන්නේ. ඉතින් ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකකින් අපි හම්බෙනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්.